ලංකා විදුලි මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උපසභාපති අද අපි මාධ්‍ය හමුවේ කියන්න හේතු වුණේ මේකට කොහොම දන්නවා ලංකාවේ විදුලි බල ශාස්ත්‍රය දවසින් දවස අගාධයට යමින් තියෙනවා. ඒකට හේතුව තමයි එක පැත්තකින් මේ ආණ්ඩුව පත් වෙලා දැන් අවුරුද්දයි මාස 4ක් ගත වෙනවා. එතකොට මේ ආණ්ඩුව පත් වෙන්න කලින් ඉඳන් ලංකා විදුලි මණ්ඩලයේ ප්‍රතිවගත කරන ක්‍රියාවලියක් ආරම්භ කරලා තිබුණා. එතකොට මේ ප්‍රතිවගත කරන ක්‍රියාවලියට මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට ඒ ප්‍රතිවගත කරන ක්‍රියාවලිය වැරදි දැකලා ඒ වැරදි නිවැරදි කරගන්න කියලා ඒ හිටපු ආණ්ඩුවට බල කරමින් අපිත් එක්ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ වීදි සටන් වලට හිටපු ආණ්ඩුව තමයි මේ බලයට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රතිවගතකරණය නිවැරදිවම කරන්න ඕන කියන්නේ කොහොමද කියලා අදහසක් තියෙන පුද්ගලයා මේ ආණ්ඩුවේ ඉන්නවා. එතකොට ඒ වගේ ආණ්ඩුවක් මේ විදුලි බල ශාස්ත්‍රය ප්‍රතිවගතකරණය කරනකොට ඒ නිවැරදිව කිරීම නිසා මේ වෙනකොට විදුලි බල ශාස්ත්‍රය දවසින් දවස අගාධයට පත් වෙනවා. ඊට අමතරව රටේ බල ශක්ති සුරක්ෂිතතාවයට මේකට විශාල තර්ජනයක් එල්ලලා දිනවා. ඔබ දන්නවා අපිට ලංකා විදුලි බල මණ්ඩලයේ නැත්නම් ලංකාවට අපේ රටට තියෙන එකම ගල්ලඟු විදුලි බලාගාරය නොරොච්චෝලේ ලක්විජේ ගල්ලඟු බලාගාරය ඒක තමයි මේ රටේ තියෙන ඒකට ගල්ලඟු සැපීමේ ප්‍රසම්පාදනය තමයි මේ රටේ තියෙන විශාලම වටිනාකමකින් යුක්ත ප්‍රසම්පාදනය. ඒකට ඒ වගේ දැවැන්ත ප්‍රසම්පාදනයක් නිවැරදිව කරේ නැති වුණොත් විශේෂයෙන් උතන ගැටලුව තියෙන්නේ ඒ මුදලේ වටිනාකමටත් වැඩිය නොරොච්චෝලේ ලක්විජේ ගල්ලඟු බලාගාරය පිහිටා දින ස්ථානය අනුව ඒ බලාගාරයට ගල්ලඟු ගෙන්නන්න පුළුවන් අපිට සීමිත කාලයක්. දවස් 180ක් වගේ සීමිත කාලයක් ඇතුළත වර්ෂයටම අවශ්‍ය ගල්ලඟු අපිට ගෙනල්ලා ගොඩ බා ගන්න වෙනවා. ඒ වගේ ප්‍රසම්පාදනයක් කරද්දී ඕනම ආණ්ඩුවක් ඉතාම නිවැරදි ක්‍රමවේදය අරගෙන අනුගමනය කරන්නත් ඕන. ඒ වගේම තමයි ඒ සැපයුම් කරු තෝරා ගැනීමේදී අර කියන දවස් 180 සීමිත කාලය ඇතුළත අපිට අවශ්‍ය ප්‍රමිතියේ ගල්ලඟුරු සැපයුම් කරන්න පුළුවන්ද කියන ඒ පරීක්ෂාව සිදු කළා තමයි ගල්ලඟුරු ටෙන්ඩරය බාර දෙන්න වෙන්නේ. නමුත් මේකෙදී අපිට දැන් පේනවා මේ සැපයුම් කරු අපිට සැපයුම් මේ දක්වා සැපයුම් ගල්ලඟුරු නැවු 10ක් විතර මේ වෙනකොට සපයලා තියෙනවා. අද උදේ 10ක් සපයලා තියෙනවා. ඒ 10ම 10න් පරීක්ෂා කරපු අපි නොරොච්චෝලේ බලාගාරයේදී පරීක්ෂා කරපු ඒ කියන්නේ ඩිරෙක්ට් ෆීඩින් වලින් අපිට බලාගාරයේ ලැබෙන දත්ත පරීක්ෂා කරාම අපිට පේනවා ඒ අපි ඉල්ලපු ප්‍රමිතිය ඒ කිසිම ගල්ලඟුරු නැවක නැහැ කියන එක පැහැදිලිව අපිට පේනවා. ඒක පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ පැවතිච්ච ආංශික අධිශන කාරක සභාවට ලංකා විදුලි බල මණ්ඩලයේ බලාගාරයේ දත්ත ඇසුරෙන් ලංකා විදුලි බල මණ්ඩලය ආංශික අධිශන කාරක සභාවට ඉදිරිපත් කරපු වාර්තාවලින් පැහැදිලි වෙනවා ඒ සියලුම නැව් අපි ඉල්ලපු ප්‍රමිතියේ නෑ කියන එක බලාගාරයේ ජනන දත්ත පරීක්ෂා කරාම පැහැදිලිව පේනවා. ඒ දත්ත ඇසුරෙන් ලංකා විදුලි බල මණ්ඩලය යම් ගණනයක් කරලා තියෙනවා. ඒ ප්‍රමිතිය බාල වීම නිසා ඒ ජනනයන්ත්‍ර වලට උපරිම ධාරිතාවය පද්ධතියට දෙන්න නොහැකි වීම නිසා ඒ අඩු වෙන ධාරිතාව වෙනත් බලාගාරවලින් ලබා ගැනීමේදී ඇස්තමේන්තුගත අලාභය විතරක් රුපියල් බිලියන 7කට වඩා වැඩි කියන එක ලංකා විදුලි බල මණ්ඩලය විසින් ආංශික අධිශන කාරක සභාවට දීපු වාර්තාවේ පැහැදිලි වෙනවා. ඒ පාඩුව රුපියල් බිලියන 7කට වැඩි පාඩුව තියෙන්නේ අර බලාගාරයේ උපරිම ධාරිතාවයෙන් ජනනය කිරීම නොහැකි වීම නිසා ඇති වෙන පාඩුව විතරයි. එතකොට මේ සැපයුම්කරු විසින්
මේ නැව් 10ටම අපිට දීලා තියෙන ගල් අඟුරු වල ප්‍රමිතිය ගත්තොත් ඒ ප්‍රමිතිය ජනන වාර්තාවට අනුව ඒ සංඛ්‍යාලයකන වලට අනුව ගණන් හදලා බලුවාම එන ප්‍රමිතිය අපි ටෙන්ඩරය ටෙන්ඩර් කැඳවීමේදී අපි මේ ප්‍රමිතිය ඉල්ලුවා නම් මේ ටෙන්ඩරය දැන් ඩොලර් 90කට 50කට ආපු ටෙන්ඩරේ ඊට වඩා රුපියල් 40කට වඩා අඩු ප්‍රමාණයකින් අපිට ගන්න හැකියාව තිබුණා කියලා අපිට මේ ගල් අඟුරු වල ඒ ක්වොලිටි වල මිල ගණන් පරීක්ෂා කරාම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේ සැපයුම්කරු විසින් දැනට සපයලා තියෙන ප්‍රමිතිය අපි ටෙන්ඩර් මේ කැඳවන අවස්ථාවේදී ඒ ප්‍රමිතිය අවශ්‍යයි කියලා විදුලි නැත්නම් ලංකා ගල් අඟුරු සමාගම විසින් ටෙන්ඩර් කරා නම් ඊට වඩා ඩොලර් 30ක් 40ක් අඩුවෙන් ඒ ප්‍රමිතියේ ගල් අඟුරු අපිට ලබා ගැනීමේ හැකියාව තිබුණා. එතකොට විදුලි බල මණ්ඩලය විසින් සපයපු වාර්තාවේ තියෙන පාඩුව අර ජනන ධාරිතාව ලබා ගැනීමට නොහැකි වීම නිසා ඇතිවෙච්ච පාඩුව විතරයි. අර ගල් අඟුරු වල ප්‍රමිතිය අපිට මේ සෙකන්ඩ් ක්වොලිටියේ ගල් අඟුරු ටෙන්ඩරේදී ඉල්ලුවා නම් ඊට වඩා ඩොලර් 30ක් 40ක් අඩුවෙන් ගන්න පුළුවන්කම තිබිච්ච නිසා ඇතිවෙච්ච පාඩුව මේකට එකතු වෙලා නැහැ. එතකොට මේ සැපයුම්කරුට මේ බාල තත්ත්වයේ ගල් අඟුරු සැපයීම නිසා විදුලි බල මණ්ඩලය විසින් යම් දඩ මුදලක් නියම කරනවා. ඒ දඩ මුදල අය කරත් මේ සම්පූර්ණ අලාභය ආවරණය කරගන්න බෑ කියලා පැහැදිලිවම දත්ත පරීක්ෂා කරාම අපිට පැහැදිලි වෙනවා. ඒක නිසා ඇමතිතුමා විශේෂකාරය ඇමතිතුමා පාර්ලිමේන්තුවේ මේ ගැන යම් පැහැදිලි කිරීමක් කළා. ජනාධිපතිතුමා එක සැරේ එක වතාවක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මම බොරුනම් පාර්ලිමේන්තුවේ කියන ඇත්තනම් ඊළ පැමිණිලි කරනවා කියලා. අපිට දැන් සැකයක් එනවා ජනාධිපතිතුමාගේ ඒ ස්ථාවරය මතද මේ ඇමතිතුමා කටයුතු කරන්නේ. මොකද පාර්ලිමේන්තුවේ කියපු සමහර දත්ත සම්පූර්ණයෙන් වැරදි. ඒ වාර්තා මේනකොට එළියට ඇවිල්ලා තියෙනවා ජන වාර්තා සහ මේ ලැබ් රිපෝට් ඒවයි තියෙන දත්ත වලින් මේ ප්‍රමිතිය නිසා ඇති වෙන පරිසර හානිය සහ ඒ බලාගාරයට වෙන හානිය මීට වඩා වැඩි අගයක් ගන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි අපි විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිය විදියට මීට පෙරත් ඇමතිවරයාට විශේෂයෙන්ම ලිඛිතව ඉල්ලීම් කරා මේ ප්‍රතිරෝධකරණයේ ක්‍රියාවලිය නිවැරදි කරන්න සේවකයන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න මේ නියමිත දිනේ ප්‍රකාශයට පත් කිරීමට පෙර ඉටිකල යුතු කාරණා 8ක් පිළිබඳව ලිඛිතව දැනුම් දුන්නා. ඒ පිළිබඳව ප්‍රතිචාරයක් නැති නිසා අපි අපේ විරෝධතාවය ඇමතිවරයාට පළ කරා. ඒකට ප්‍රතිචාරයක් විදිහට පහුගිය දවස්වල සාකච්ඡා දෙකක් තිබ්බා. එකක් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ඇමතිවරයා ඊට අමතරව මුදල් නියෝජ්‍ය ඇමතිවරයා සහ පාරිභෝගික කර්මාන්තය පාරිභෝගික කටයුතු අමාත්‍යතුමාගේ මේ මැදිහත් වීමෙන් කැබිනට් අනුභාවක සභාව සමාජික විදියට තමයි අපිත් එක්ක සාකච්ඡා කරේ. ඒකෙදි අපේ ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාරයක් නැත්නම් යහපත් උත්තරයක් අපිට පිළිගන්න පුළුවන් උත්තරයක් දීමට ඒ කැබිනට් අනුභාවක සභාවට පුළුවන්කමක් තිබුණේ. අපි ඒකට ඒ සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ තිබිච්ච සාකච්ඡාව එකගතාවකින් තොරව තමයි අවසන් වුණේ. ඊට පසුදින පසුගිය 16 වෙනිදා ලංකා විදුලි මණ්ඩලයේ සභාපති ශාඛාවේ ලංකා විදුලි මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයේ සාකච්ඡාවක් තිබුණා මුලින්ම සයිඩ් ඒකෙදි අපි ඉදිරිපත් කරපු ඉල්ලීම් වලට සභාපතිවරයාට සාර්ථක පිළිතුරක් නැත්නම් අපිට විසඳුමක් දෙන්න හැකියාවක් තිබුණා. ඒක නිසා අපේ ඉල්ලීමට පස්සේ තියපු සාකච්ඡා දෙකම අසාර්ථකයි. කිසිම ප්‍රතිඵලයක් නැහැ. අපි ඒ බව අද පාලන අධිකාරියට ලිඛිතව දැනුම් දුන්නා. ඒ වගේම අපිට දැන් වෘත්තීය සමිති විදියට වෙන විකල්පයක් නැහැ. මේ සේවකයන් සහ මේ ආයතනයේ තියෙන දීපල මානව සම්පත ආරක්ෂා කරගන්න නම් අපිට වෙන විකල්පයක් නැහැ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා අනිවාර්යයෙන්. අපි රජයට කල් දුන්නා පහුගිය ජනවාරි 21 ඉඳන්
මේ දක්වාම අපි තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට නොගිහින් ඉන්නේ මේ වෙනකොට ඔබ දන්නවා රටේ දරුවන් ලක්ෂ ගණනක් අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා සහ සහභාගී වෙනවා. ඒ කාරණාව නිසා මානසික හිතට තමයි අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන්නේ නැත්තේ. නමුත් අපි රජයට නැත්නම් මේ ආණ්ඩුවට මේ අමාත්‍යවලට තව පැය 48ක වගේ කාලයක් විතරයි ලබා දෙන්නේ. පැහැදිලි උත්තරයක් පැහැදිලි විසඳුමක් දුන්නේ නැතුනොත් අපි අනිවාර්යෙන් තව පැය 48කට පස්සේ අද දවල් 12 ඉඳන් තව පැය 48කට පස්සේ අනිවාර්යෙන් අපිට විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා විදුලි බල මණ්ඩලයේ 22000ක් වෙච්ච සේවකයන් සහභාගී වෙනවා. නමුත් අපි මේ සංකේත වැඩ වර්ජනයක් තමයි අපි මේ කරන්න පළවෙනි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී ජනතාව අපහසුතාවයට පත් කිරීම අවම වෙන විදිහේ වැඩ වර්ජනයක් තමයි අපි සිදු කරන්නේ. හැබැයි අපිට වැඩ වර්ජනයකට යන්න අවශ්‍ය නැහැ. රජයේ පාර්ශ්වයෙන් නැත්නම් ඇමතිවරගේ පාර්ශ්වයෙන් අපේ ඉල්ලීම් අට සඳහා පිළිගන්න පුළුවන් සාධනීය විසඳුමක් දුන්නොත් තව පැය 48ක් ඇතුළත ඒ විසඳුම නොලැබුණොත් තමයි අපිට වැඩ වර්ජනයකට යන්න වෙන්නේ. නැත්නම් අපි අනිවාර්යෙන් වැඩ වර්ජනයක් සඳහා යන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ. ඒක ඊට අමතරව මේ ගල්ලඟුරු සම්බන්ධයෙන් මේ වෙලා තියෙන ප්‍රසම්පාදනයේ ගැටලුව සහ මේ ප්‍රතිම් බාල ගල්ලඟුරු නිසා විදුලි බල මණ්ඩලයට සහ රටට ජනතාවට විදුලි බිලට වෙන පාඩුව පිළිබඳව සම්පූර්ණ විගණනයක් සහ සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා අපි වෘත්තීය සමිතිය විදියට බලාපොරොත්තු වෙනවා. හෙට දවසේ ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. මේ වංචාව නිසා මේ ප්‍රසම්පාදන ගැටලුව නිසා කාගේවත් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගේ නැත්නම් මේ නිලධාරීන්ගේ සාක්කු වලින් නෙවෙයි මේවා පාඩුව පියවන්න වෙන්නේ. රටේ ජනතාවගේ විදුලි බිලෙන් මේක පියවන්න වෙන්නේ. ඒක නිසා ඒ ජනතාව වෙනුවෙන් අපි විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතියට මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්